හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහොමද අදත් සාදරෙන් ආදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට මගේ channel එකේ. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ මේ දවස්වල මගේ channel එකේ පොඩි topic එකක් වෙලා තියෙන horror games ගැන. ඉතින් horror games ගැන කිව්වට මේක game list එකක්. ඉතින් low end කොල්ලොන්ට ගෙනල්ලා තියෙනවා සුපිරි ඇඟ හිරි වැටලා යන horror games පාක්. හරිද? මේවා ගානවා නම් ගන්න අනිවාර්යෙන් සුපිරි game. මම අනිවාර්යෙන් සුපිරි game තමයි හැම list එකම ගේන්නේ. ඉතින් මම low end horror games list එකක් ගෙනල්ලා තිබ්බේ නෑ අපි PC එකකින් game ගහන කොල්ලොන්ට. ඉතින් අද එන්න හිතුවා. ඉතින් එහෙම list එකක් දිගටම බලාගෙන ඉන්න ඔයගලන්ට free download කරගන්න පුළුවන්. මම මේකේ හැම detail එකක්ම ඉස්සරහට කියනවා game එකෙන් game එකට publish කරපු අවුරුද්දේ ඉඳන් download කරගන්න size එක වෙනකන් අනම් මනම් scene ටික ඔක්කොම කියනවා. හරිද? ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අනිවාර්යයෙන් වීඩියෝ එක like එකක් දාලා subscribe කරලා වීඩියෝ එක set වෙලා ඉන්න. අපි යමු මේ games මොනවද කියලා බලන්න. ඕකේ එහෙනම් නේන ලිස්ට් එක පටන් ගත්තා. හරිද? ලිස්ට් එකේ number 5. ඒක තමයි ලෝකෙම ආදරය කරපු ගේම් එකක් වෙන Baby in Yellow කියන්නේ. ඉතින් මේක රාක්ෂයෙක් වගේ ළමයෙක්ගේ වටේ ඒත්‍ච කතාවක්. හරිද? ලොකුවට ගේම් එක ස්පොයිල් කරන්න ඕනේ නැති හින්දා ලොකුවට මම කියන්නේ නැහැ. ඕගොල්ලෝ ගේම් අනිවාර්යෙන් ගහලා බලන්න. මම පොඩි විස්තර වගේක් කියන්නම් ගේම් එකේ. ඕගලන්ට ගේම් එකේ පබ්ලිෂ් year එක බලා ගන්න පුළුවන් 2020 ජූලි 12 විදියට. ඊට පස්සේ ඔයගලන්ට මේකේ ඩවුන්ලෝඩ් සයිස් එක ගත්තොත් MB 498ත් MB 627ත් අතර ප්‍රමාණයක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයගලන්ට මේක Steam එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහ තව ඉතින් දන්නේ නැති පොඩි වෙබ්සයිට් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒවා ඉතින් මගෙන් අහන්න එපා. ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයාගන්න. මම ඔයගොල්ලන්ට හොයාගන්න බැරි නම් කමෙන්ට් එකක් යටින් දාන්න. මේ මොකද ඒවා මට වීඩියෝ විදිහට කරන්න බෑ. හරිද? ඉතින් ඊට පස්සේ අපි මේකේ බැලුවොත් එහෙම මේ පබ්ලිෂ් කරපු කම්පැනි එක ඒගොල්ලන්ගේ නම Team Terrible කියලා තමයි තියෙන්නේ. ඉතින් හොඳ කම්පැනි එකක් හොඳ රේටින් එකක් තියෙන ගේම් එකක් මේක. ඉතින් මේකේ මේ Baby Crown කියලා පොඩි මේ නිකන් ළමා නිවාසයක් වගේ එක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් හොඳ ගේම් එකක් අනිවාර්යෙන් ගහලා බලන්න. හොඳ ජම්ප් ස්කෑර්ස් ඔයගොල්ලන් මේක බලා ගන්න පුළුවන්. ඉතින් low end PC එක හොඳ රන් වෙනවා අවුලක් නැහැ. සාමාන්‍යයෙන් 4G i3 වගේ ලැප් එකක් 4GB i3 processor තියෙන කම්පියුටරයක්. ඊට පස්සේ Intel R chips Intel R HD Intel R ඔය වගේ පොඩි Intel වලින් ගහපු graphic card තියෙන 1 to 5 ඊට පස්සේ 5 to 12 වගේ VGA තියෙන කොල්ලොන්ට මේක ගහ ගන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? අපි යන් ඉතින් ඊළඟ ගේම් එකට මේක සුපිරි අනිවාර්යෙන් ගාලා බලන්න. මේක තමයි ලිස්ට් එකේ number 5. හරිද? ඕකේ ලිස්ට් එකේ number 4. ඒක නමයි නම Jeff the Killer. හරිද? ඉතින් ඒකත් සුපිරිම සයිකොලොජිකල් හොරර් ගේම් එකක්. හරිද? මේ ඔක්කොම හොරර් ඔයගලන්ට low end PC එක ගේම් බලන්න පුළුවන් මේ ගේම් ටික. හරිද? ඉතින් මේක රිලීස් කරලා තියෙන්නේ ඔයගලන්ට බලන්න පුළුවන් 2020. ඊපස්සේ මේක පබ්ලිෂ් කරපු කම්පැනි එකේ නම ඒගොල්ලෝ දීලා තිනවා SU කම්පැනි කියලා. ඒක නම් මම ලොකුවට දන්නේ නැහැ. ඊපස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරලා පුළුවන් සයිස් එක තමයි MB 200ක් වගේ තමයි යන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ ඕල්ඩ් version එකක් එවන්න නම් පරණ version එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඊටත් අඩු MB 114ක් 115ක් වගේ අඩු MB ගානකට තියෙන සුපිරි ගේම් එකක්. ඉතින් මේකේ ස්ටෝරි එක ලොකුවට ස්පොයිල් කරොත් වැඩක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගහලා බලන්න. ඉතින් හොඳ ජම්ප් ස්කෑර්ස් බලා ගන්න පුළුවන් වගේම low end PC එක ස්මූත් රන් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික ඔක්කොම ගේන්නේ low end PC gamers ලට ඉන්න ඔයගොල්ලෝ දිගටම මේ වගේ games හොයාගෙන download කරන්න පුළුවන් මගේ videos බලලා. හරිද? ඉතින් අමතර කර වීඩියෝ එකට like එකක් දාලා support එකක් දෙන්න. ඉතින් අපි යන් ඊළඟ game එකකට මම මේ game ගැන ලොකුවට review කරන්නේ නැහැ. දන්නේ නැති game list එකක් ගන්න. ඒ හින්දා අපි ඉක්මනට යන් ඊළඟ game එකට. අපි යන් තුන්වෙනි game එකට. ඕකේ number 3. හරිද? මේක තමයි මේ list එකේ තියන ලොකු game එකකට තියෙන්නේ. මේකේ නම තමයි Madison කියන ගේම් එක. ඉතින් මේක තමයි මේ ලිස්ට් එකේ ලොකු ගේම් එකකට යන්නේ. ඔයගොල්ලන්ට චුට්ටක් විතර ස්පෙක් ඕන වෙන්නේ මේ ගේම් එකට. හරිද? ඒත් අවුලක් නැහැ. normal සාමාන්‍ය low settings වගේ දාගෙන ගහන්න පුළුවන් ගේම් එකක් low end ලට. ඉතින් මේකේ release date එක ගත්තොත් ජූලි 8 ඇවිල්ලා තියෙන 2022. ඉතින් ඊට පස්සේ මේක
හදන්න පාවිච්චි කරපු එන්ජින් එක අපි හැමෝම දන්නේ Unity එන්ජින් එක. ඊට පස්සේ මේක හදපු කම්පැනි එක ඒගොල්ලෝ දාලා තියෙනවා Bloodious Games කියලා. ඉතින් මේකේ ඩවුන්ලෝඩ් සයිස් එක අපි කලින් කතා කරපු ගේම්ස් වලට වඩා සාපේක්ෂව ටිකක් වැඩි. GB 4.6ක් වගේ යන හොඳ කම්ප්‍රෙස්ඩ් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් සෙටප් එකක්. හැබැයි හැවි වැඩි කම්ප්‍රෙස් කරලා නැති සෙටප් එකක් ඕගොල්ලන්ට හොයාගන්න ගියොත් GB 10කට ආසන්න GB ගාණක් යනවා. ඉතින් මේ ගේම් එකත් හොඳ ග්‍රැෆික් මට්ටමක් තියෙන හොඳ රේටින් එකක් තියෙන සුපිරියර් වයි තියෙන ගේම් එකක්. මේක ලෝ එන්ඩ් ලිස්ට් එකට දැම්මයි කියලා කිව්වොත් මට මේක නොදා බැරුණා. හරිද? ලෝ එන්ඩ් එකක වුණත් ඕගොල්ලන්ට සාමාන්‍ය ලෝ සෙටින්ග්ස් දාගෙන මේක ගහන්න පුළුවන්. සාමාන්‍ය 4GB වගේ RAM එකක් තියෙනවා නම් නෝමල් මේක ප්ලේ කරගන්න පුළුවන් අවුලක් නැහැ. ඉතින් මේ ගේම් එකත් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. මේකත් සුපිරි ගේම් එකක්. මේකේ නිකන් ලොකුට මම ස්ටෝරි කියන්නේ මේකේ ෆොටෝ ගහන්න දිනවා 100ගේ ගෙදරක මේ එහෙම සීන් එකක් තියෙන ස්ටෝරි එක. කොහොම හරි ස්ටෝරි ගඩි කියන්නේ මේක සුපිරි ගේම් එකක්. අනිවාර්යෙන් ගහලා බලන්න. මේ ලිස්ට් එකේ තුන්වෙනි දණ්ඩ දාලා තියෙන ටිකක් අර ලොකු ගේම් එකක් ඉඳලා low end PC වලට සාපේක්ෂව බැලුවොත් ඉතින් අපි ඊළඟ ගේම් දෙක ගැන ඉක්මනට කතා කරමු. ඔයගොල්ලෝ තමා හරි ඔයගලන්ට වීඩියෝ අවශ්‍ය දේවල් තියෙනවා නම් යටි කමෙන්ට් එකක් දාන්න. දන්නේ නැති දේවල් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා. ඊට පස්සේ මේ වගේ මගේ වීඩියෝ වල මොනවා අඩුපාඩු තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? මම අනිවාර්යෙන් හැම එකම බලලා රිප්ලයි කරනවා. ඉතින් අපි යන් ඊළඟ ගේම් එකට. මේක සුපිරි ගේම් එකක් අනිවාර්යෙන් ගාලා බලන්න. ඕකේ number 2 හරිද? number 2 ඉතින් මේක මේ ගේම් එක නම් number 2 වලට දැම්මේ නිකන් බයින්න එපා. මේකයි number 2 වලට දැම්මේ. මේක එච්චර හොඳ ගේම් එකක් නෙමෙයි කියලා. මේක number 2 එකට දැම්මේ ඇත්තටම මේක අපිට හොයාගන්න ලේසි, ගහන්න සුපිරියටම ලේසි. ඒ වගේම මේක ඕනම පොඩි PC එකකුණත් රන් කරගන්න පුළුවන් ගේම් එකක්. හරිද? මේකේ නම කතා කරොත් මේකේ නම තමයි Daddy's Christmas. ඉතින් මේක ඔයගලන්ට අපේ ආදරණීය වෙබ්සයිට් එක itch.io එකෙන් නිකන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ ෆයිල් සයිස් එක වෙන්නේ MB 92ක් හෝ 100ක් වගේ පොඩි ගණනක්. හරිද? ඉතින් මේක පබ්ලිෂ් කරපු කෙනාගේ නම විල් පයිල් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ 2024 12 වෙනි මාසේ 21. ඒ කියන්නේ 2024 දෙසැම්බර් 21 තමයි මේක රිලීස් කරලා තියෙන්නේ. මේක ක්‍රිස්මස් ස්පෙෂල් ගේම් එකක්. ඉතින් ක්‍රිස්මස් වලට මම ගහන්න ඕනි කියලා එකක් නෑ. ඔයාලට ගහන්න පුළුවන්. ෂෝට් ගේම් ප්ලේ එකක් තියෙන සාමාන්‍යයෙන් විනාඩි 20ක 30ක වගේ ගේම් ප්ලේ එකක් තියෙන්නේ. ඕනම් පොඩි PC එකක ස්මූත් එකේ සුපිරියර් රන් කර ගන්න පුළුවන් ගේම් එකක් තමයි මේක. ඉතින් අනිවාර්යෙන් ගාලා බලන්න. මේකත් හොඳ ස්ටෝරි ලයින් එකක් තියෙන සුපිරි ආමුතුම ටයිප් එකේ ගේම් එකක්. ඉතින් අපි ඉක්මනට number 1 වලට මේක එච්චර දිග වීඩියෝ එකක් ගන්න හිතන්නේ නැහැ. මේ ඉක්මනට කරගෙන යන්නේ. ඔයගලන්ට ගේම් ටික ලිස්ට් එක කියාගෙන යන්න පොඩි රිවිව් එකක් එක්ක. ඉතින් මේ අපි ආයෙ ගේම් එකට. ඕකේ අපි ආවා ලිස්ට් එකේ අන්තිම සුපිරි ගේම් එකට. ඒක තමයි බ්ලාස්ෆීමියා කියන ගේම් එක. ඉතින් මේක නකාෂිමා කියන ස්ටුඩියෝ එකෙන් අප්ලෝඩ් කරපු ගේම් එකක්. ඉතින් මේක අප්ලෝඩ් කරලා තියෙන්නේ 2025. හරිද? ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජූනි 12 තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේකේ ෆයිල් සයිස් එකක් මම කියන්නේ නැහැ ඉක්මනට සාමාන්‍යයෙන් MB 624යි 722යි වගේ අතර තමයි යන්නේ. මේකේ අර අප්ඩේට්ස් තියෙන සමහර තැන්වල ඒව පොඩ්ඩක් එමේ වෙන්න පුළුවන්. හැබැයි මේක සුපිරි ගේම් එකක්. ඒ ඉඳ number 1 එක දාලා තින්නේ මේක. හොඳ පැයක එකමාරක විතර හොඳ ගේම් ප්ලේ එක ඒ කියන්නේ ගේම් ප්ලේ එකක් තියෙන වෙලාව. ඉතින් මේක ඔයගලන්ට ගහන්න ඕන ස්පෙක් ඉතින් මේක low end එකක් ඉඳන් මම හැම එකටම කින් කියන්නේ 4GB RAM එකක් i3 processor එකක් වගේ තියනවා නම් මේක ලොවෙත් ගහන්න පුළුවන්. හරිද? ඉතින් ඔයගලන්ගේ DirectX සමහර විට ඔයගොල්ලෝ මේ ගේම්ස් මට කියන්න බැරුණා මුලදී. සාමාන්‍යයෙන් මේ හැම ගේම් එකක් වගේම ඔයගලන්ට තේරෙනවා 2020 උඩ අප්ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ මැෂින් එක පරණ වුණාට ඔයගලන්ගේ DirectX version එකේ ඉඳලා ඔයගලන්ට මේවා ප්ලේ කරගන්න පුළුවන්. සාමාන්‍ය DirectX 12 වගේ ඔයගොල්ලෝ දාගෙන තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් එතකොට මේ ගේම් හැම එකම වගේ ප්ලේ කරගන්න පුළුවන්. සාමාන්‍ය DirectX 9 වගේ සමහර විට මේ සමහර ගේම් ප්ලේ කරගන්න බැරි වෙයි. ඒ වුණත් ඔයගොල්ලෝ DirectX version එක අප්ඩේට් කරොත් ඔයගලන්ට මේ ඔක්කොම ගහ ගන්න පුළුවන්. ඉතින් ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා. මම අමතර දෙයක් කිව්වේ. ඉතින් මේ ගේම් එක සුපිරි ගේම් ප්ලේ එකක් තියෙන ගේම් එකක්. හරිද? ඉතින් අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේක ඔයගලන්ට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මම ඒවා මේ වෙලාවේ කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට තාම ලයික් එකක් දැම්ම නැත්නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා set වෙලා ඉන්න. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ගහලා තියෙන ගේම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට ගේම් මොනාරි ඔයගලන්ට වීඩියෝ ඕන දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ ඉවරයි. හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් මේ ගේම් පා ගන්න. හරිද? bye.